අන්‍යන්හසයෝ ආයිබෝවන් කොරියන් හෝඩිය ගැන කරන දෙවනි වීඩියෝ එක තමයි මේක. අපි පළවෙනි වීඩියෝ එකේ බේසික් වවල් නැත්නම් මූලික ස්වර ගැන කතා කරා. අද මේකෙදී අපි කතා කරනවා සංයුක්ත ස්වර, කම්බයින් වවල්ස් ගැන. හරි, අපි යමු පාඩමට. හරි, කොරියානු හෝඩිය ගැන අපි පළවෙනි වීඩියෝ කතා කරා. කොරියානු හෝඩියේ අකුරු තියෙනවා 40ක්. ඔක්කොම සම්පූර්ණ අකුරු 40ක් තියෙනවා. එතකොට ඒක අපි කොටස් දෙකකට බෙදනවා, ස්වර 21ක් සහ ව්‍යංජන 19ක් විදියට. එතකොට මූලික ස්වර තියෙනවා 10ක්, සංයුක්ත ස්වර 11ක් තියෙනවා, ව්‍යංජන මූලික ව්‍යංජන 14ක් සහ ද්විත්ව ව්‍යංජන 5ක්. හරි. මේ ටික තමයි අපි එදා කතා කරා මේ ගැන. එතකොට මූලික ස්වර 10 ගැන අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. එතකොට මේ වීඩියෝ එකෙන් සංයුක්ත ස්වර 11 ගැන තමයි කතා කරන්න යන්නේ. සංයුක්ත ස්වර 11 තමයි මේ තියෙන්නේ. අපි මෙන්න මේ එක් ස්වරෙන් ස්වරය කොහොමද ශබ්ද කරන්නේ සහ කොහොමද නිවැරදිව ලියන්නේ කියන කාරණා ගැන ඉදිරියට කතා කරගෙන යමු. හරි, අපි යමු පළවෙනි ස්වරයට. මේක තමයි පළවෙනි ස්වරය අපි ගන්න. එතකොට මේ ස්වරය නිර්මාණය වෙලා තියෙන්නේ අපි බලනවා මෙන්න මේ ආ කියන ශබ්දය සහ ඊ කියන ශබ්දය එකතු වෙලා තමයි මෙන්න මේ ඒ කියන ශබ්දය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි කොහොමද බලමු මේක ශබ්දය එන්නේ. හරි. මේ විදිහට තමයි මේ අක්ෂරය ශබ්ද කරන්නේ. අපි යමු කොහොමද ඊළඟට මේ අක්ෂරය ලියන්නේ කියලා බලන්න. හරි, බලමු පියවරෙන් පියවරට ලියන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර මෙන්න මේ විදිහට. ඉහළ සිට පහළට පළවෙනි පියවර අපි ගන්නවා. දෙවෙනි පියවර වමේ සිට දකුණට. ඊට පස්සේ තුන්වෙනි පියවර ආයමත් ඉහළ සිට පහළට. මේ විදිහට තමයි මේ ස්වරාක්ෂරය අපි ලියන්නේ. හරි, අපි ළඟට බලමු කොහොමද මේ සුද්ධ ස්වර શબ્ද අපි පාවිච්චි කරන්නේ වචනික කියලා. එතකොට මෙන්න මේ ව්‍යංජන අක්ෂරයත් එක්ක තමයි මෙන්න මේ බිඳුව කියන ව්‍යංජන අක්ෂරයත් එක්ක අපි ස්වරාක්ෂරය පාවිච්චි කරනවා. මේකෙන්දිත් මේ අක්ෂරයේත් වම් පැත්තෙන් තමයි ව්‍යංජන අක්ෂරය තියන්නේ. එතකොට දැන් අපි පළවෙනි වීඩියෝ එකේ මේ ගැන කතා කරා. ඇයි මෙහෙම මේ තියන්නේ කියලා. එතකොට කොරියානු හෝඩියේ තනිවම ස්වර ශබ්දයක් තියෙනකොට තනිවම ස්වරයක් පවතින්නේ නැහැ. ව්‍යංජන අක්ෂරයක් එක තමයි පවතින්නේ. අන්න හේතු නිසා තමයි අපි මේ විදියට මෙන්න මේ ව්‍යංජන අක්ෂරය ගන්න. එතකොට මේ ව්‍යංජන අක්ෂරයේ ශබ්දයක් නැතුව යනවා. ස්වර ශබ්දය තමයි මෙතෙන්දී අපි ගන්නෙ. එතකොට වචනයක තියෙනවා නම් අපි එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්, අපි දැනගන්න ඕන. එතකොට තියෙන්නේ මෙන්න මේ සුද්ධ ස්වර ශබ්දය කියන එක. හරි, අපි යමු ඊළඟ ස්වරයට. හරි, මේ තියෙන ඊළඟ ස්වරය ඊළඟ අක්ෂරය. එතකොට මේක මේ ඕ කියන අක්ෂරය සහ ඊ කියන අක්ෂර දෙක එකතු වෙලා තමයි එතකොට මේ අක්ෂරය හැදෙන්නේ. බලමු අපි මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. එතකොට මේ විදිහට තමයි මේ ශබ්දය අපි මේක ශබ්ද කරන්නේ මේ අක්ෂරය. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ අක්ෂරය ලියන්නේ කියලා. පළවෙනි පියවර වමේ සිට දකුණට. දෙවෙනි පියවර එනවා ඉහළ සිට පහළට. තුන්වෙනි පියවර ආයෙත් ඉහළ සිට පහළට. හරි. ඊට පස්සේ අපි බලනවා කොහොමද මේ ශුද්ධ ස්වර ශබ්දය අපි පාවිච්චි කරන්න කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි ව්‍යංජනයක් එක ලියනකොට නැත්නම් ව්‍යංජන අක්ෂරයක් පාවිච්චි කරද්දිත් මෙන්න මේ බිඳුව කියන ව්‍යංජන අක්ෂරයට ළඟට තමයි ඒ පිහිටීමට තමයි අපි ව්‍යංජන අක්ෂරය තියන්නේ. ඒ වගේම මෙතන ශුද්ධ ස්වර ශබ්දය අපි වචනයක තියනකොට මේ විදිහට තමයි භාවිතා කරන්නේ. හරි, ඊළඟ අක්ෂරය මේක මේ යා කියන ශබ්දය සහ ඊ කියන ශබ්දය එකතු වෙලා තමයි මේ ශබ්දය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේක ප්‍රොනවුන්ස් කරන්නේ යේ. හරි, ඊළඟට අපි බලමු කොහොමද මේ අක්ෂරය අපි ලියන්නේ කියලා. පියවරෙන් පියවර. පළවෙනි පියවර ඉහළ සිට පහළට. දෙවෙනි පියවර වමේ සිට දකුණට.
තුන්වෙනි පියවර මේ විදිහට වමේ සිට දකුණට ගන්න. හරි. ඊළඟට හතරවන පියවර. මෙන්න මේ විදිහට තමයි මේ අක්ෂරේ පියවරෙන් පියවරට ලියන්නේ. හරි. අපි බලමු සුද්ධ ස්වර ශබ්දය මෙන්න මේ විදිහට තමයි ව්‍යංජන අක්ෂරයත් එක්ක පිහිටන්නේ. හරි. අපි බලමුකෝ ඊළඟ ස්වර අක්ෂරය. මේ ස්වර අක්ෂරය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ යෝ කියන ශබ්දය සහ ඊ කියන ශබ්දය එකතු වීමෙන්. හරි. අපි බලමු කොහොමද මේකේ ශබ්දය එන්නේ කියලා. යේ යේ යේ. ඔව් හරි. අපි බලමු එහෙනම් කොහොමද පියවරෙන් පියවර ලියන්නේ කියලා. පළවෙනි පියවර වමේ සිට දකුණට. හරි. දෙවෙනි පියවරත් වමේ සිට දකුණට. හරි. ඊට පස්සේ තුන්වෙනි පියවර ඉහළ සිට පහළට ගන්නවා. ඊළඟ පියවර මේ විදිහට ඉහළ සිට පහළට. හරි. අපි යමු ඊළඟට මෙන්න මේ විදිහට තමයි මේක අපි ස්වර ශබ්දය වචනයක පවතිනකොට මෙන්න මේ විදිහට තමයි මේ ව්‍යංජන අක්ෂරයත් එක්ක අපි භාවිතා කරන්නේ මෙන්න මේක. හරි. අපි යමු ඊළඟ අක්ෂරයට. ඔව් මේ අක්ෂරය ඕ කියන අක්ෂරය සහ ආ කියන අක්ෂරය එකතු වෙලා මෙන්න මේ වා කියන ශබ්දය වා කියන ශබ්දය නිර්මාණය වෙනවා. මේක ප්‍රොනවුන්ස් කරන්නේ මේ විදිහට. වා වා වා. ඔව් හරි. අපි යමු කොහොමද මේ අක්ෂරය ඊට පස්සේ ලියන්නේ කියලා බලන්න. පළවෙනි පියවර ඉහළ සිට පහළට ගන්නවා. දෙවෙනි පියවර මේ විදිහට වමේ සිට දකුණට. හරි. තුන්වෙනි පියවර ඉහළ සිට පහළට. ඊට පස්සේ ඊළඟ පියවර යන්නේ වමේ සිට දකුණට. එතකොට මේ අක්ෂරය ලියද්දී බලන්න මේ පිහිටීම අවශ්‍යයි. මොකද මෙන්න මේ අර ඕ අක්ෂරය සහ මේ ආ අක්ෂරය ඕ අක්ෂරය ටිකක් ඉහළට ගිහිල්ලා මෙන්න මේ විදිහට ආ අක්ෂරය මෙන්න මේ විදිහට තමයි ලියන්න ඕන. හරි. අපි බලමු ඊළඟට කොහොමද ව්‍යංජන අක්ෂරයක් එක්ක අපි ස්වර ශබ්ද පවත්වාගෙන යන ආකාරය මෙන්න මේ විදිහට තමයි වචනයක් ලියනකොට අපි ස්වර ශබ්දය ලියන්න ඕන. හරි. අපි යමු ඊළඟ වචනයට ඊළඟ අක්ෂරයට ඊළඟ ස්වර අක්ෂරය. ඔව්. මේ වෝ කියන ශබ්දය හැදිලා තියෙන්නේ මෙන්න මේ ඌ කියන ශබ්දයත් ඕ කියන ශබ්දයත්. ඌ කියන ශබ්දයත් ඕ කියන ශබ්දයත් එකතු වෙලා වෝ කියන ශබ්දය නිර්මාණය වෙලා තියෙනවා. හරි අපි බලමු. වා වා වා. හරි. අපි බලමු ඊළඟට මේ අක්ෂරය ලියන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර වමේ සිට දකුණට. දෙවෙනි පියවර ඉහළ සිට පහළට. තුන්වෙනි පියවර මේ විදිහට. ඔයතර මේ අක්ෂරයට පහළින් තමයි අපි දැන් මෙන්න මේ ඌ කියන අක්ෂරය මේ ලියන්නේ. පළවෙනි මේ පියවර දෙක අවසන් වුණාම තුන්වෙනි පියවර අපි මේ විදිහට මේ අක්ෂරයට යටින් තමයි පටන් ගන්නෙ වමේ සිට දකුණට. ඊට පස්සේ ඊළඟ පියවර මේ විදිහට අක්ෂර සම්පූර්ණ කරනවා හතරවෙනි පියවරෙන්. හරි. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ වෝ කියන අක්ෂරය අපි ලියන්නේ. හරි. බලමු. මෙන්න මේ විදිහට තමයි වචනයකදී අපි පාවිච්චි කරන්නේ වෝ කියන ශබ්දය. ව්‍යංජන අක්ෂරයත් එක්ක පාවිච්චි කරන්නේත් මේ විදිහට. හරි. අපි බලමු ඊළඟ අක්ෂරයට. ඊළඟ ස්වරාක්ෂරය V කියන ස්වරාක්ෂරය. බලන්න V කියන ස්වරාක්ෂරය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ඌ කියන ශබ්දයට ඊ කියන ශබ්දය. ඌ කියන ශබ්දයට ඊ කියන ශබ්දය එකතු වෙලා V කියන ශබ්දය නිර්මාණය වෙලා තියෙනවා. හරි. අපි බලමු කොහොමද මේක ප්‍රොනවුන්ස් කරන්න කියලා. we we we. ඔව් හරි.
ඊළඟට පියවරෙන් පියවරට ලියන ආකාරය පළවෙනි පියවර වමෙන් සිට දකුණට දෙවන පියවර ඉහළ සිට පහළට තුන්වෙනි පියවර මේ විදියට ඉහළ සිට පහළට හරි මේ විදිහට තමයි මේ අක්ෂර ලියන්නේ අපි ඊළඟට ස්වර ශබ්ද වචනයක ලියනකොට මේ විදිහට තමයි අපි v කියන ස්වර ශබ්දය අපි වචනයක ලියන්නේ හරි අපි බලමු ඊළඟ අක්ෂරය ඔව් මෙන්න මේ ඊළඟ ස්වර අක්ෂරය මේක මේ ස්වර අක්ෂරය එතකොට කියන අක්ෂරයට කියන ශබ්දයට කියන ශබ්දය එකතු වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ එතකොට කියලා කියන මේ ශබ්දය තමයි එන්නේ හරි අපි බලමු 의, 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 ඔව් හරි මේ විදිහට තමයි ශබ්ද කරන්නේ මේ අක්ෂරය ඊට පස්සේ අපි යමු මේක කොහොමද ලියන්නේ කියලා මේ අක්ෂරේ පළවෙනි පියවර මේ විදිහට ඔව් දෙවන පියවර අපි මේ විදිහට හරි අපි බලමු කොහොමද එතකොට අපි මේ අක්ෂරය වචනයක ලියනකොට මෙන්න මේ විදිහට තමයි ලියන්නේ හරි අපි ඊළඟට බලමු ඊළඟ ස්වර අක්ෂරය කොහොමද කියලා ඔව් මේ තියෙන ඊළඟ ස්වර අක්ෂරය මේ ස්වර අක්ෂරය නිර්මාණය වෙලා තියෙන්නේ ඕ කියන ශබ්දයට ඊ කියන ශබ්දය එකතු වෙලා එතකොට මෙන්න මේ වේ කියන ශබ්දය නිර්මාණය වෙලා තියෙනවා හරි මේ ස්වර අක්ෂරය අපි මේ විදිහට 왜, 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 හරි ඒ විදිහට තමයි ශබ්ද කරන්නේ අපි ඊළඟ අක්ෂරය අපි මේක ලියන්නේ කොහොමද කියලා බලමු ඔව් පියවරෙන් පියවර ලියනකොට පළවෙනි පියවර මෙතන ඉහළ සිට පහළට ගන්නවා හරි දෙවෙනි පියවර අපි වමෙන් සිට දකුණට තුන්වෙනි පියවර අපි ගන්නවා මෙන්න මේ විදිහට ඉහළ සිට පහළට ඔව් ඒ විදිහට තමයි අපි ඒක අක්ෂර ලියන්නේ මෙන්න මේ විදිහට තමයි ස ශබ්දය ස්වර සුද්ධ ස්වර ශබ්දය අපි වචනයක ලියනකොට මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ වේ කියන ශබ්දය ඔව් අපි ඊළඟට යනවා ඊළඟ අකුරත් මෙන්න මේ අකුරත් අපි දැන් අර වේ කියන ශබ්දය තමයි මේ අක්ෂරයේ තියෙන්නේ එතකොට අපිට මෙන්න මේ වේ කියන ශබ්ද තුනක් හම්බ වෙනවා මේකෙන් අර පළවෙනි ශබ්දය අපිට හම්බ වෙනවා දැන් අපි මේ කතා කරන්නේ මේ දෙවෙනි වේ එක මේ වේ අක්ෂරය හැදිලා තියෙන්නේ ඕ සහ ඒ කියන ඕ සහ ඒ කියන ශබ්ද දෙකෙන් වේ කියන අක්ෂරය නිර්මාණය වෙලා තියෙනවා අපි බලමු මේ අක්ෂරය 왜, 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 හරි අපි යමු කොහොමද මේ අක්ෂරය ලියන්නේ කියලා බලන්න මෙන්න මේ විදිහට පළවෙනි පියවර ඉහළ සිට පහළට ගන්නවා දෙවෙනි පියවර මෙන්න මේ විදිහට ඔව් දෙවෙනි පියවර මේ විදිහට තුන්වෙනි පියවර ඔව් එකත් ඉහළ සිට පහළට ඊළඟ පියවර වමේ සිට දකුණට ඔව් තව පියවරක් තියෙනවා මෙන්න මේ පියවර ඔව් අවසාන පියවර ඒ විදිහට ඉහළ සිට පහළට තමයි ගන්න. හරි. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ වේ අක්ෂරය. එතකොට මේ වේ ශබ්දය අපි පාවිච්චි කරනකොට මේ ස්වර ශබ්දය අපිට වචනයක තියෙනකොට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට. හරි. අපි බලමු ඊළඟ අක්ෂරය විදිහට මෙන්න මේ වේ කියන ශබ්දය එතකොට මේ ශබ්දය නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ඌ කියන ශබ්දයට ඒ කියන ශබ්දය එකතු වෙලා මේ වේ කියලා ශබ්දය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට දැන් හරි අපි ඉස්සෙල්ලා බලමුකෝ කොහොමද කියලා මේ ශබ්දය එන්නේ. 왜, 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 හරි. හරි අපි ඊට පස්සේ බලමු කොහොමද මේ ස්වර ශබ්දය ලියන්නේ කියලා. පළවෙනි පියවර මේ විදිහට වමෙන් සිට දකුණට පළවෙනි පියවර ගන්නවා. දෙවෙනි පියවර ඉහළ සිට පහළට තුන්වෙනි පියවර අපි මේ විදිහට තුන්වෙනි පියවර අපි මේ විදිහට මේ ඌ කියන අක්ෂරයට පහලින් තමයි අපි ලියන්න පටන් ගන්නෙ. හරි ඒ පියවර. ඊට පස්සේ මෙන්න මේ විදිහට හතරවෙනි පියවරත් අපි ඉහළ සිට පහළට
හරි. පස්වෙනි පියවරත් ඉහළ සිට පහළට වචනේ පියවර 5යි. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ස්වර අක්ෂරය අපි ලියන්නේ. ඊළඟට එතකොට මෙන්න මේ ස්වර ශබ්දය මේ විදිහට තමයි වචනයකදී අපි ව්‍යංජන අක්ෂරات එක්ක භාවිත කරන්නේ. හරි. හරි. අපි ඊළඟට බලමු මෙන්න මේ කොහොමද මෙන්න මේ වේණු තුනක් තියෙනවානේ. මෙන්න මේ වේ කියන ශබ්දය. මෙන්න මේ වේ කියන ශබ්දය දැන් අපිට පටලැවෙන්න පුළුවන් මේ ශබ්දය. හරිද? එතකොට මෙන්න මේ ඇත්තටම මෙන්න මේ වේ කියන ශබ්ද තුනක් හම්බ වෙනවනේ. මෙන්න මේ වේ කියන ශබ්ද තුන ගොඩක් දුරට කතා කරනකොට මේකේ ලොකු වෙනසක් එන්නේ නැහැ. වේ කියලා පාවිච්චි කරනවා. මෙතන අර සමහර අක්ෂරවල අර මේ කට විවෘත වෙන විදිය අනුව තමයි මෙන්න මේ වල ශබ්දය වෙනස් වීම සිද්ධ වෙන්නේ. එතකොට අපිට මේ අක්ෂර තුනටම වේ කියන අදහස වේ කියන ශබ්දය ගන්න පුළුවන්. මේ පළවෙනි සහ දෙවෙනි තුන්වෙනි මේ අක්ෂර වලට වේ කියන ශබ්ද තමයි එන්නේ. අපි කොරියන් අය ගොඩක් කොරියන් අය බොහෝ කොරියන් අය කතා කරද්දී මේකට මෙන්න මේ වේ කියන ශබ්දය තමයි යාලා පාවිච්චි කරන්නේ. එතකොට අර මේකේ අර වෙනස තියෙන්නේ අර කට ඇරෙන ප්‍රමාණය අනුව තමයි අර මේකේ ස්වර ශබ්දේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. ඒක එච්චර හිතන්න ඕන කාරණයක් නෙවෙයි. ගොඩක් දුරට මේ අක්ෂරය ඊට පස්සේ මෙතන V අක්ෂරය. මේ V අක්ෂරය සහ V අක්ෂරයත් පටලැවෙන්න පුළුවන්. මේ පාවිච්චි කරලා තියෙන මේ දෙකත් පොඩ්ඩක් අවධානයෙන් මේක මතක තියාගන්න. මේ දෙකත් පැටලෙන්න පුළුවන් අක්ෂර දෙකක්. මේක ලොකුවට හිතන්න එපා. මේක වේ කියන શબ્දයෙන් මතක තියාගන්න. මෙතන අර A කියන શબ્දය හදින නිසා අර වේ කියලා දාලා තියෙනවා. මේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ මේකේ. හරි. ඒක ගැන වැඩි හිතන්න එපා. හරි අපි සමරි එකක් විදිහට බැලුවොත් අපිට මෙතනදී ගන්න පුළුවන් මෙන්න මේ තියෙනවා අපි කතා කරපු මේ සංයුක්ත ස්වර 11. හරි. සංයුක්ත ස්වර 11ම අපි එකට අරන් මම පෙන්නනවා. මෙන්න මේ විදිහට ඒ යේ වා වෝ වී අය වේ හරි. මේ විදිහට තමයි අපි මේ කතා කරපු සංයුක්ත ස්වර 11. හරි. කරා මූලික ස්වර කතා කරා සංයුක්ත ස්වර කතා කරලා ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ එතකොට ස්වර 21ම ඉවරයි. ඊළඟට කතා කරන්න තියෙන්නේ ව්‍යංජනාක්ෂර. ව්‍යංජනාක්ෂර ගැන තමයි අපි ඊළඟ වීඩියෝ එකේදී අපි ව්‍යංජනාක්ෂර ගැන කතා කරමු. හරි. මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඊළඟට කොරියානු පොත තමයි පොතත් එක්ක තමයි වීඩියෝ ටික අපි අරගෙන යන්නේ. කොරියානු පොත සම්පූර්ණ කරන්න තමයි අදහස තියෙන්නේ. පාඩමෙන් පාඩම අරගෙන ඒක නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. කොරියානු අලුත් වෙලා තිනවා පොත අලුත් වෙලා තිනවා. ඒ අලුත් පොතේ වෙනස් වෙච්ච දේවල් එක්ක අපි බලමු අලුත් විදියකට වෙනස් විදියකට ඔයාලට ඉදිරියට පාඩම් ටික අරගෙන එනවා. ඒක නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.